කියලා දෙන්නේ නැද්ද? එහෙම නැත්නම් මගේ අවුලක්ද? මෙහෙමයි ගොඩක් අය අහන ප්‍රශ්නයක් ඕක. ඇත්තටම ලස්සනට තිබ්බ ගහ ගෙනාවට පස්සේ ලස්සන නැති වෙන්න බෑ. අනික අනිවාර්යයෙන්ම වෙන්න බැරි දෙයක් නේ. හැබැයි ඔයාට පාරිසරික සාධක වෙනස් කරන්න විදිහක් නැහැ. ඔයා ගන්න සීතල දේශගුණයක් තියෙන පැත්තක ගහක් නම් ඉතින් ඔයා ඉන්නේ වියලි කාල ගුණයක් තියෙන පැත්තක නම් අනිවාර්යයෙන්ම අර තිබ්බ ලස්සන චුට්ටක් අඩු වැඩි වෙනවා. හැබැයි ලස්සන අඩුවීමක් වෙනවා කියන්නේ පාට අඩුවීමක් විතරයි වෙන්නේ. මල් ගොඩාක් තියෙන බුෂ් එකක මල් ගොඩාක් තියෙන ගහක මල් නැති වෙලා යන්නේ නැහැ. එහෙම වෙනව නම් එකක් තමයි ඔයා ගන්න තැන දියර පොහොර වලට ගහ හුරු කරලා තියනවා වෙන්න පුළුවන්. එතකොට ඒ පොහොර අනිවාර්යයෙන්ම ඔයත් ගහන්න ඕනේ. එහෙම නැත්නම් ඔයාගේ ගහ එච්චරම ලස්සන වෙන්නේ නැහැ. ඒක කියන්නේ පාරිසරික සාධක වගේම ගහ දියර පොහොර වලට හරි හුරු කරලා තියනවා නම් අනිවාර්යයෙන්ම මේ දියර පොහොර ඔයත් ගහන්න ඕන. ඊට අමතරව ඔයා හදන ගහ ගෙනාවට පස්සේ ගේදි ලස්සනයි ගෙනාවට පස්සේ ලස්සන නැහැ කියනවා නම් ඊට පස්සේ ඔයාට හිතන්න තියෙන එකක් තමයි ඔයා හදන වගා මාධ්‍ය හරි නැති වෙන්න පුළුවන්. අනිත් එක තමයි ඔයා කුරියර් කරලා පාර්සල් එකක් හම්බුන ගමම එක පාට හදලා ඔයාගේ නෙට් හවුස් එකට ගිහින් දාන්න එපා. ඒක හරිම වැරදි. ඔයා අනිවාර්යයෙන්ම කුරියර් කරලා ගහක් ගෙනාවට පස්සේ ඔයාගේ නෙට් හවුස් එකේ හරි ඔයාගේ වරන් එකක හරි හෙවණ තියෙන තැනක ගහ පොට් කරලා තියලා දිලි විනාශක ටිකක් දාලා දවස් 2-3ක් තියලා ඔයාගේ නෙට් හවුස් එකට දාන්න. මොකද එයා එකම තැනක හින්දලා තවත් තැනකට ආවට පස්සේ ඒ ගහටත් හුරු වෙන්න චුටි දවස් දෙකක් යනවා. ඒක පටලම ගන්න එපා. මොකද ගහටත් හුරු වෙන්න ඕන. ඔන්න එහෙනම් අදට ගිහින් එන්නම්. ප්‍රිමාලයන් තුරෙන් ප්ලාන්නර්ස්නේ තාම පේජ් එක ෆලෝ කරලා නැත්නම් පේජ් එක ෆලෝ කරලා ලයික් එකක් කමෙන්ට් එකක් ෂෙයා එකත් ඔයාලට මේ වීඩියෝ එක වැදගත් කියලා හිතනවා නම් අනිවාර්යයෙන්ම දාන්න. එහෙනම් ලස්සනම අලුත් වීඩියෝ එකකින් ආයෙත් මනට